මට අද විපාක දෙන්න පුළුවන්. එහෙම නැතුව ආය විපාක දෙනවා අපරාපරිය වේදනීය කියලා. ඒ කියන්නේ නිවන් අවබෝධ කරලා පිරිනිවන් පාන කල විපාක දෙනවා. ඉතින් එතකොට දැන් මේ බල්ලෙක් වෙලා ඉඳන් සතෙක් අල්ලලා මරලා කාපු අකුසල කර්මය බැරි වෙලා හරි මේ ජීවිතය තුලදී මම මැරෙන දවසේ මගේ චුති සිතට අරමුණක් වුණොත් ඒක පදනම් කරගෙන ජනක කර්මයේ සිද්ධ වෙනවා. දැන් මේ ජීවිතේ මං බණ දේශනා කරනවා. එතකොට පැවිදි ජීවිතයක් අරගෙන යනවා, සිල් ආරක්ෂා කරනවා. එහෙම කර කර ඉන්න අතරතුරේදී අර ගියාත්මේ කරපු බල්ලෙක් විදියට කරපු જાතිත් මේ ජීවිතේට වළංගුයි. එතකොට ඒ කරපු එකක් මැරෙන වෙලාවේ මතක් වුණොත් මේ සෑම දෙයක්ම පැත්තකට ගිහිල්ලා මගේ උත්පත්තිය සිද්ධ වෙන්නේ ඒ අකුසල කර්මයට අනුව. එහෙම සිද්ධ වුණු ගමන් ඊළඟට පින්වතුනි ශරීරයත් ඒ විදියට හැදෙනවා. ඊළඟට මන විඥාණය, මන ඉන්ද්‍රිය, ඊළඟට ඇස චක්කු ඉන්ද්‍රිය, චක්කු විඥාණය ඒකත් ඒ විදියට හැදෙනවා. දැන් බලන්න එක තැනක් වැරදුනොත් ආය හදන්න බෑනේ. මේ යන ගමන සෙල්ලම් නෑ, ඊටාම ගැඹුරුයි. ඒක නිසා දැන් තරංගාවලියක් තියෙනකොට මලල ක්‍රීඩා තරංගාවලිය අපි හිතමුකෝ දුවන තරංගයක් කියලා. මේ තරංගාවලියට එන සේරම දක්ෂයෝ. දුවන්න පුළුවන් අය තමයි ඉන්නේ. එතකොට මේ තරඟට ඉදිරිපත් වෙන අපි ගත්තොත් දැන් ඔලිම්පික් වාගේ ජාත්‍යන්තර ක්‍රීඩාවක්. ඒකට විවිධ රටවල් වලින් එන්න හොඳම දක්ෂයනේ. මෙතන හිටියොත් 40ක් රටවල් 40කින් ඇවිල්ලා අපි හිතමුකෝ මීටර් 200 කියලා. මීටර් 200 කියන තරඟාවලියට රටවල් 40කින් ආපු පළවෙනියෝ නෙමෙයි ඉන්නේ. ඒ සියලු දෙනාට දුවන්න පුළුවන් අයනේ. එතකොට මේකේ ජයග්‍රහණය ලබන්න පුළුවන් කාටද? ජයග්‍රහණය ලබන්න පුළුවන් අනිත් අයගේ දිවීම බලන්නේ නැතුව මගේ දිවීම හරියට කරන කෙනාට දිනන්න පුළුවන්. දැන් කෙනෙක් ළඟ එනවද, යා ඉස්සර වෙනවද, ඔව්ව හිතා බලන කෙනාට කවදාක්වත් දිනන්න බෑ. ජයග්‍රහණය කරන කෙනා හිතනවා මේ දුවන තීරුව තුල ඉන්නේ මං විතරයි. මෙතන දුවන්න පුළුවන් මට විතරයි. අනිවාර්යෙන් මං දිනනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන එයා අනිත් අය පරද්දන්න හදන්නේ නැහැ. එයා දිනන්න හදනවා. ඒ දිනන්න හදන නිසා එයා දිනනවා. පුංචි වැරදීමක් ඇති එයා පරදින්නත්. ඒක නිසා මේ සංසාර ගමනේ අපි දුවනවා. ඒ දුවනකොට දේශනා කළා බුදුහාමුදුරුව නපරේසං විලෝමානි අනිත් අයගේ ಜಾති හොයන්න යන්න එපා. නපරේසං කතා කතං අනිත් අය කරපු නොකරපු ಜಾති හොයන්න යන්න එපා. අත්තනෝවා වෙක්කේය තමන්ගේ ಜಾති හොයලා බලලා කටයුතු කරන්නට කියලා. ඇයි එහෙම කටයුතු කරන්න කිව්වේ? සංසාර ගමනට නැවතීමේ තිතක් තියන්න. ඒ සසර ගමන නවත්තන්නට. ඇයි නවත්තන්නට ඕනේ? මේ ලෙඩ වෙන එක, වයසට යන එක, එක එක්කෙනා අපෙන් අයින් වෙන එක අපි අකමැති කාට මේක වදයක්. මේක කොච්චරනම් දරන්නද? ඒක නිසා මේක නවත්තන්නට ඕනේ. නවත්තන්න මොකද්ද කරන්න ඕනේ? අපි තුල අර තියෙන සංසාරේ ඇවිද්ද වෙන කර්ම නැති කරන්නට ඕනේ. කර්ම කරන්නේ ඇයි? සිත මුල් වෙලා. එතන කවුද ප්‍රධානිය? තණ්හාව. ඒ තණ්හාව නැති කිරීම සඳහා මාවත, ක්‍රමවේදය, සිද්ධාන්ත සියල්ලම තියෙන බුදුදහම විතරයි. ඔය පින්නතුන් අහන්න සූදානම් වෙන්නේ ධර්මයක්. ඒක නිසා සිත ඇතුලේ හොඳ අරමුණක් තියාගෙන ඊටාම හොඳින් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ.
අපි හොඳ ಜಾති කරගෙන යනකොට වැරදි ಜಾති අපි ළඟට එනවා. ඒක නිසා ඒ ಜಾති අපි අයින් කරලා ඊටාම හොඳින් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි. දවයි පින්නතුන් උනත් මේ ලොකු වියදමක් දරලා මහ ඈත ඉඳන් වාහන අරගෙන එන්නේ බණක් අහන්න ඕනේ කියලා හිතාගෙන. ඉතින් ඒ ලොකු හොඳ අරමුණකට. දැන් බලන්න එහෙම ඇවිල්ලා පන්සිල් ගන්නකොට නිින්ද යනවා කියන්නේ. අච්චර සල්ලි වියදම් කරලා වාහන අරගෙන මෙතෙන් ආවේ නිදා ගන්නද? එතකොට තමන්ගේ අරමුණෙන් පිට දාලා නේද? ඒක නිසා අපි ඒ වාගේ වැරදි පැතිවලට නොයා ඊටාම හොඳ අරමුණක් ඇති කරගෙන අපේ ගමන සාර්ථකව යෑම සඳහා මේ ධර්මයේ උදව්වක් උපකාරයක් කරගන්නට ඕනේ. දැන් සමහරු ට්‍රිප් යනවා බස් අරගෙන. ඒ ට්‍රිප් යනකොටත් එහෙමයි. රුපියල් 1000ක් විතර දීලා දුර ගමනක් යනවා යනකල් නිදාගෙන යනවා. ඒක සල්ලි නොදී ගෙදර හිටියානම් කරගන්න තිබුණානේ. ඇයි අපි රුපියල් 1000ක් දීලා බස් එකේ නිදාගෙන යන්නේ? ඒ වාගේ පින්වතුනි යහපත් දේ කරනකොට අයහපත් ආකල්පාවොත් අර කරන යහපත නැත්තටම නැති කරලා දානවා. ඒ නිසා ඔබ දුවන්නේ තරංගයක්. ඒක සංසාර ගමනේ. ඒ තරංගය අනික් කෙනා ගැන නෙමෙයි ඔබේ ජයග්‍රහණය ගැන හිතන්න. ඒ වෙනුවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ බොහෝම හොඳ සූත්‍ර දේශනාවක් අද මං මාතෘකා කරගන්නට කල්පනා කළා. අද මං මාතෘකා කරගත්තේ පින්වතුනි අංගුත්තර නිකායේ චතුක්ක කියන නිපාතේ තුන්වෙනි පඤ්ඤාසකේ ඇතුළත් වෙලා තියෙන කේසි කියන දෙවැනි වග්ගේ කේසි වග්ගේ ඇතුළත් වෙලා තියෙන පළමුවැනි සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ නම තමයි කේසී සූත්‍රය. එවං මේ සුතං ඒකං සමයං භගවා කියලා මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ ආනන්ද හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්න කාලේ දේශනා කළ එකක් කියලා. ආනන්ද හාමුදුරුවෝ අහලා තියෙන්නේ මේක. ඒකේ කතා පුවත හරි ලස්සනයි පින්වතුනි. ඒකං සමයං භගවා බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ කාලේ වැඩ හිටියේ. ඒ වාගේ වෙලාවක කේසී අස්ස ධම්මසාරති කේසී කියන අස්ස ධම්මසාරති අස්වයන් දමනය කරන සාරති කියන්නේ රියදුරාට. ගුරුවරයාටත් කියනවා. අස්වයන් දමනය කරන පුජ්‍යලයා කේසී යේන භගවා යම් තැනක බුදුහාමුදුරුව වැඩ හිටියානම් තේන උපසංකමි එතෙන්ද ගියා. උපසංකමිත්වා එතෙන්ද ගිහිල්ලා භගවන්තං බුදුහාමුදුරුවන්ට අභිවාදෙත්වා වැන්දා. ඒකමන්තං නිසීදී වැඳලා එකත් පසෙක ඉඳගත්තා. එකත් පසෙක ඉඳගත්ත කේසි දිහා බලලා බුදුහාමුදුරුව අහනවා කේසිගෙන් කේසි ඔබට කියනව නේද අස්ස ධම්මසාරති අස්වයන් දමනය කරන ගුරුවරයෙක් කියලා. ඇයි එම කියන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේටත් ඔය වාගෙම ಗುಣ නමක් භාවිතා කරනවා. ඒ නම අපි හඳුන්වනවා පුරිස ධම්මසාරති කියලා. බුදුහාමුදුරුවන්ගේ ප්‍රධාන ගුණ 9ක් තියෙනවා. ඒ 9න් එකක් තමයි අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියලා කියන්නේ. සමහර කට්ටිය පුරිස ධම්ම සාරති කියනකොට දයන්න අර මහ ප්‍රාණ කරනවා. එතකොට ධම්ම වුණාම ධර්මයේ එන්නේ. එතන එන්න ඕනේ අල්ප දයන්න. දන්තජ අකුර. එතකොට තමයි දමනය කියන අර්ථය එන්නේ. පුරිස කියන්නේ පුජ්‍යලයන්. ධම්ම කියන්නේ දමනය කරන්නට පුළුවන්.
අනුත්තර කියලා කියන්නේ කාටවත් සමාන කරන්නට බැරි. ඒක කාගේවත් ළඟ නැහැ. නොදැමුණු නොහික්මුණු පුරුෂයන් දමනය කිරීමට හැකියාව ඇති නිසා ඒක ගුණයක්. බුදු පියාණන් වහන්සේට කියනවා පුරිස ධම්මසාරති කියලා. අමා වතුර කියන පොතම ලියන්න පින්නතුනි මේ ගුණය අරගෙන. මුළු පොතම. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ළඟට අර අස්වැයන් দমনය කරන කේසි ආවා. එයා කැලෙන් අස්වැය අල්ලගෙන වල් අස්වැය අල්ලගෙන ඒ අස්වැයන් ගෙනල්ලා එයාලා විවිධ ක්‍රම උපක්‍රම භාවිතා කරලා দমনය කරනවා. දඟලන දඩබ්බර අස්වැයන් দমনය කරලා ඊටාම හීලය බවට පත් කරනවා. පත් කළා රජුට සේනාවට විකුණනවා. ඒක තමයි යාගේ රැකියාව. ඒක නිසා මෙයා ප්‍රසිද්ධ වෙලා තිබුණා අස්ස ධම්මසාරති කියලා. කේසි. බුදුරජාණන් වහන්සේ ළඟට ආවෙත් ඒ වාගේ ගමනක් යන ගමන් අස්සයෝ කණ්ඩායමක් එක්කලා. බුදුරජාණන් වහන්සේ කේසි ළඟට ආවට පස්සේ අහනවා මේ ඔබට කට්ටිය කියනවා අස්ස ධම්මසාරති කියලා. අස්ස ධම්මසාරති කියන්නේ ඇයි කියලා අහනවා. ඊට පස්සේ කේසි කියනවා ස්වාමීනි මම අස්වැයන් හික්මවනවා. අස්වැයන් দমনය කරනවා. ඒක නිසා තමයි මට අස්ස ධම්මසාරති කියලා කියන්නේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුව අහනවා ඔබ කොහොමද ඔය අස්වැයන් দমনය කරන්නේ? කැලේ ඉඳන් අල්ලගෙන එන අස්වැයන් দমনය කරන්නේ කොහොමද කියලා. දැන් පින්නතුනි ඔය වාගේ බුදුහාමුදුරුවන්ගේ ළඟට ආව තව තරුණයෙක්. ඒක ඇතුළත් වෙලා තියෙන්නේ කන්දරක සූත්‍රේ. එතන මේ පුජ්‍යලයා ඉන්නේ හත්තාරෝහ පුත්ත. අලි අල්ලගෙන ගෙනලා দমনය කරන මිනිස්සේ. ඉන්දියාවේ හස්තීන් කැලෑවලින් අල්ලගෙන ගෙනලා দমনය කරන කෙනෙක්. යාට හත්තාරෝහ පුත්ත කිව්වේ. මෙයාට කියන්නේ අස්ස ධම්මසාරති කියලා. අස්වැයන් দমনය කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේට අස්ස ධම්මසාරති කියනවා කේසි කියනවා බුදුහාමුදුරුවනේ මං අස්වැයන් দমনය කරන ක්‍රම වේද 4ක් තියෙනවා. බුදුහාමුදුරුව අහනවා මොනවද ඔය 4? සන්නේන හනාමි. අහං මම සන්නේන පිහනාමි සෙනෙහසින් ආදරෙන් ලතෙත් බවෙන් හනාමි සංවර කරනු විනේමි. ඊට පස්සේ කියනවා පරුසේනපි විනේමි. ස්වාමීනි මම සෙනෙහසින් ආදරෙන් කරුණාවෙන් බරුව ගියොත් ටිකක් තද ක්‍රම පාවිච්චි කරනවා. ගහනවා, නිලවලට පහර දෙනවා, ආහාර නොදී තියාගෙන ඉන්නවා, වතුර නොදී තියාගෙන ඉන්නවා. එයාට නිදා ගන්න බැරි වෙන්න බැඳලා තියනවා. කකුල් 4 එකම විදියකට තියෙන විදිහට තියනවා. ඒ වාගේ පරුස ක්‍රම, දැඩි ක්‍රම පාවිච්චි කරනවා. දෙවනි ක්‍රමය වේදී. ඒකනොත් ස්වාමීනි බැරි වුණොත් මෙයා පාලනය කරන්න ඊළඟට මම සන්නේන පරුසේන සෙනෙහසින් කරුණාවෙන් ඒ ක්‍රමවේදයක් තදට රළුව ඒ ක්‍රමවේදයක් කියන දෙකම පාවිච්චි කරනවා. සන්නේනපි පරුසේනපි දෙකම පාවිච්චි කරනවා. ඒකනොත් උත්සාහ කරනවා. ස්වාමීනි ඒ විදියට බැරි වුණොත් හනාමි මරලා දානවා. කාටවත් කියන්නේ නැහැ. හොරෙන්ම මරලා දානවා කියලා බුදුහාමුදුරුවන්ට කියනවා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී අහනවා
ඇයි මරලා දාන්නේ? කේසි කියනවා ස්වාමීනි අපේ ආචාර්ය ප්‍රාචාර්ය පරම්පරාවේ ගෞරවනීය නාමයක් හදාගෙන තියෙනවා. ඒ නාමය තමයි කිසිම දවසක අස්වැයෙක් දමනය කරන්න බැරිව ගිහින් නැහැ. ඒක තමයි අපේ ගුරු පරපුරේ තියෙන කීර්ති නාමය. මගේ අස්වැය හොයාගෙන ඉන්නේ ඒක නිසා. බැරි වෙලා හරි මේ අස්වැය දමනය කරන්න බැරුව ගියොත් අර තියාගෙන එන කීර්ති නාමයට විශාල හානියක්. ඒක නිසා තමයි මරලා දාන්නේ. මරලා හංගනවා කියන්නේ. දැන් ඔන්න කේසි කියනවා අස්ස ධම්මසාරති. දැන් මෙතනදී අපිට එක කාරණයක් පේනවා. මිනිස්සු වැඩ ගන්න සෑම සතෙක්ම පින්වතුනි ඒ වැඩ ගන්නට පෙර කොච්චර දුක් විඳිනවද? සර්කස් එකක සෙල්ලම් කරලා අපි හිනස්සන සිංහයා, සර්කස් එකක අපි හිනස්සන අලියා, අපි තුල පුදුමය ඇති කරන අලියා කොයිතරම් බඩගින්න ගුටි කණ්ඩයක්ද? ගින්නෙන් පිච්චුම් කණ්ඩයක්ද? හිර වෙලා ඉන්නේද්ද? මනසක් මොලයක් නැති සතෙක්, මනසක් මොලයක් තියෙන මිනිහා ඒතැනට ගණ්ඩ හදනකොට එයා කොයි තරම් බය කරන්න ඇද්ද, රිද්දන්න ඇද්ද? කාටද කියන්නේ? ඒ නිසා ඒ ආකාරයට තමයි අස්වැයන් දමනය කරනවාය කියලා මේ කේසි බුදුහාමුදුරුවන්ට කියන්නේ. ඊළඟ කේසි අහනවා ප්‍රශ්නයක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මමත් අහලා තියෙනවා ඔබ වහන්සේ පුරිස ධම්මසාරති කියලා. මේ නොදැමුණු පුජ්‍යලයන් දමනය කරලා එයාලා නිර්වාණගාමී මාර්ගයට යොමු කරනවා කියලා මම අහලා තියෙනවා. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ කොහොමද මේ පුජ්‍යලයන් දමනය කරන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දුන්නු පිළිතුර තමයි මං අද එක මාතෘකාවක් විදියට උද්දෘත ගාථාවක් විදියට දේශනා කළේ. අහං කෝ කේසි, කේසි මම පුරිස ධම්මං, පුරුෂයන් දමනය කරනකොට සන්නේනපි විනේමි, ආදරෙන් හික්මවනවා. පරුසේනපි විනේමි, බොම රළු විදියට හික්මවනවා, දමනය කරනවා. සන්නේන පරුසේනපි විනේමි, ආදරයයි රළු බවයි කියන දෙකම භාවිතා කරනවා. තත්‍රිදං කේසි සන්හස්මින්, තත්‍ර ඉදං කියන එක තමයි මේ එකතු වෙලා පද දෙක සංදි වෙලා හැදිලා තත්‍රිදං කියන්නේ. තත්‍ර එහිදී ඉදං කේසි සන්නස්මින්, කේසි කොහොමද සෙනෙහසින් ඉක්මවන්නේ? ඉති සුචරිත කාය කම්මං, ඉති මෙහෙමයි සුචරිත කාය කම්මං, යහපත් කාය කර්ම කියන්නේ. මෙන්න මේවා. ඉති සුචරිත කාය කම්මස්ස විපාකෝ, මෙන්න මේක තමයි සුචරිත කාය කර්මයේ විපාක. ඉති සුචරිත වචී කම්මං, මේ සුචරිත යහපත් වචී කර්මාන්ත, වචනයෙන් කරන කර්ම. ඉති සුචරිත වචී කම්මස්ස විපාකෝ, මේ සුචරිත වචී කර්මයන් කළාම ලැබෙන විපාකය මෙන්න. ඉති සුචරිත මනෝ කම්මං, මේ තමයි සුචරිත මනෝ කර්ම. ඉති සුචරිත මනෝ කම්මස්ස විපාකෝ,
ඒ සුචරිත මනෝ කර්ම ඇති කරගත්තාම ලැබෙන විපාකය මෙන්න. ඉති දේවා මෙන්න දෙවිවරු දිව්‍ය ආත්මවල උපදිනවා. දේව ලෝක. ඉති මනුස්සා මෙන්න මනුෂ්‍යාත්ම භාව. මනුස්සාත්මික උත්පත්තිය ලබන්නේ මේ දේවල් නිසා. දැන් මෙන්න මෙහිම මං දේශනා කරනවා. ඒක තමයි සන්නස්මින් සෙනෙහසින් හික්මවනවා කිව්වේ. තත්ත්‍රිදං කේසි පරුසෙන් පරුසස්මින් කොහොමද මේ පරුස විදියට හික්මවන්නේ? ඉති දුච්චරිත කාය කම්මං ඉති දුච්චරිත කාය කම්මස්ස විපාකෝ. ඔය ආකාරයට දේශනා කරලා ඉති තිරච්ඡාන යෝනින් ඉති පෙත්ති විසයන් මෙන්න තිරිසන් යෝනිය උපදින්න බලපානව. මෙන්න പ്രേත යෝනිය උපදින්න බලපානව. මොනවද? වැරදි විදියට සිද්ධ කරන කාය කර්ම. වැරදි විදියට සිද්ධ කරන කාය කර්මවල විපාක නිසා මේ කියන තිරිසන් යෝනියේ පෙරේත ලෝක උත්පත්තිය ලැබෙනවා. ඕක පාවිච්චි කරනවා. ඊළඟ සන්නේන පරුසේන ඔය දෙකම එකට එකතු කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මම ආදරෙන් කියනවා සුචරිත දේවල් ගැන, ටිකක් රළුව කියනවා දුසිරිත් ගැන. ඒකට ලැබෙන දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, නිරය, പ്രേත ලෝක හා තිරිසන් ලෝක ගැන කියනවා. හොඳයි ස්වාමීනි. ඔය ක්‍රම තුනක් ඔබ වහන්සේ පාවිච්චි කළානේ. සෙනෙහසින් කිව්වා සුචරිත කර්ම ගැන. රළුව කිව්වා දුසිරිත් කර්ම ගැන. ඔය දෙකම භාවිතා කරලා කරුණු දේශනා කළා. හොඳයි. ඔය තුනම භාවිතා කරලා ඔය කියන පුජ්‍යලයා দমনය කරන්නට බැරි වුණොත් ඔබ වහන්සේ ඊළඟට ගන්න පියවර මොකද්ද? හානාමි මාත් මරලා හංගනවා කිව්වා. ඊට පස්සේ කේසි අහනවා, ස්වාමීනි මේ ශ්‍රමණයන්ට පානාතිපාතා නකප්පති ප්‍රාණඝාතී ගැලපෙන්නේ නෑනේ. එතකොට කොහොමද ඔය මරලා හංගන්නේ? ඒක පවග්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක ඇත්ත කේසි. ශ්‍රමණ යෙකුට ප්‍රාණඝාතය කැපනේ තමයි. සත්තු මරන්න තහනම්. එහෙනම් ඉතින් ඔබ වහන්සේ කිව්වේ මරලා හංගනවා කියලා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ දේශනා කරනවා කේසි මම ඒ වාගේ ක්‍රම තුනටම සංවර කරන්න බැරි කෙනාට අවවාද කරන එක නවත්තනවා. අනුශාසනා කරන එක නවත්තනවා. එයාට අවවාද කරලා අනුශාසනා කරලා වැඩක් නෑ කියලා මං අතාරිනවා. ඒ විතරක් නෙමෙයි. සබ්‍රක්‍මචාරීන් වහන්සේලා. ඒ කියන්නේ එකට එකතු වෙලා කටයුතු කරන අය. ඒ අයත් මොකද කරන්නේ? එයාව අතෑරලා දානවා. අවවාද අනුශාසනා උපදෙස් දෙන්නේ නැතුව. කේසි ආර්ය ශාසනය තුල එහෙම කළාම ඒක මරලා හැංගුවා වාගේ වැඩක් තමයි කියලා. ඊට පස්සේ කේසි ඒ වෙලාවේ ඊටාම සතුටු වෙනවා. සතුටු වෙලා පැහැදිලා දේශනා කරනවා, ස්වාමීනි තාම වැදගත් කියලා බුදු පියාණන් වහන්සේගේ සංවර කිරීමේ ක්‍රමවේදයට ප්‍රශංසාව පෙන්නනවා. දැන් බලන්න මේ සූත්‍ර දේශනාවේ ගිහි පැවිදි අපි සෑම දිනාටම භාවිතාවට ගත යුතු ගන්නට පුළුවන්. මෙනෙහි කිරීම සඳහා ගත යුතු ගන්නට පුළුවන්. වැදගත් කරුණු කාරණා රාශියක් තියෙනවා.
එකක් මෙතන සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයාගේ නිවන් අවබෝධය සඳහා දේශනා කරන ලද හොඳ ක්‍රමවේදයක්. දෙවනුව මෙහි ඇතුළත් වෙනවා බුදු දහම තුල ඇතුළත් වෙලා තියෙන දඬුවම් ක්‍රමවේදයක්. දඬුවම කියලා කියන එක නරකයි කියලානේ අපි කියන්නේ. නමුත් පුජ්‍යලේ හදා ගන්නට දඬුවම භාවිතා කරන්නට ඕනේ. මානව ශිෂ්ටාචාරය යම් දවසක ආරම්භ වුණා නම් නොඑක් අදහස් තියෙන නොඑක් ශරීර තියෙන මිනිස්සු මේ සමාජ ජීවත් වෙන්නේ. කෙනෙක් කැමති දෙයට අනෙක කැමති නෑ. එයා කැමති දෙයට අනික් කෙනා කැමති නෑ. ඒක නිසා අරගල ඇති වෙනවා. ගැටුම් ඇති වෙනවා. එක්කෙනෙක් රුචි කරන දෙයට අනික් කෙනා රුචි කරපුවාම බලය තියෙන කෙනා ඒ දේ ගන්න උත්සාහ කරන හොරකම ඇති වෙනවා. හොරකම් කරනකොට අනිත් අය බලාගෙන ඉන්නේ නැහැ පහර දෙනවා. ප්‍රාණඝාතය ඇති වෙනවා. බොරු කියනවා. මේ වාගේ සමාජය තුළ සතුටින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදය නැති වෙලා යනවා විසමාචාර පුරුදු ආපුවම. ඒවා මේ අවවාද අනුශාසනා කරලා අයින් කරන්න බෑ. ඒක නිසා මිනිස්සු විසින් මොකද කළේ? එක බලවත් පුජ්‍යලයක් පත් කරගත්තා. එයාට නමක් දුන්න රජ කියලා. රජ්ජුරුවන්ගේ කාර්යය තමයි ජනං රංජේතිති. ජනතාව සතුටු කරන එක. අර කරන කෙරෙන වැරදි වැඩ හොයලා බලලා ඒවා වැරදි බව අවබෝධ කරගෙන නීති අනුව දඬුවම් දෙන එක. එහෙනම් දඬුවම කියන එකත් එක්කලා ආවා වැරද්දාව නීතිය ආවා ඒ වෙනුවෙන් පනවන දඬුවම ආවා. මෙන්න මේ දඬුවම් ක්‍රමවේදයේ ගැන ඉස්සරලාම ඇතුළත් වෙන සූත්‍රයක් තමයි දීඝනිකායේ එන අග්ගඤ්ඤ සූත්‍රය. එතනදී අර රජුට බලය දුන්න දඬුවම් දෙන්න කියලා. ඒක නිසා ව්‍යවස්ථාදායක විදායක අධිකරණ තුන කියන තුන එකතු වෙලා තමයි රටක යහපත සඳහා ක්‍රියාත්මක වෙන්නේ. ලෝකේ ඕනෑම රටක. ඉතින් දැන් මෙතන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සංඝ ශාසනය තුලත් මේ වාගේ දඬුවම් ක්‍රමවේදයක් පාවිච්චි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දඬුවම් දීලා තියෙනවා. වැලි දඬුවම් දස දඬුවම් කියලා එහෙම දුන්න ඉස්සර දඬුවම් දැනුත් තියෙනවා. ඊට අමතරව තව තියෙනවා පත්තනික්කුජ්ජන කර්මය කියලා. පසුගිය සූත්‍ර දේශනාවකදීත් මං පැහැදිලි කළා පත්තනික්කුජ්ජනය කරන දඬුවමට අදාළ ගිහියෝ කවුද කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ වාගේ දඬුවම් ක්‍රම පාවිච්චි කළා. ඊළඟට අපි දන්නවා චන්නහාමුදුරුවන්ට දඬුවමක් දුන්නා. ඒ දඬුවමේ නම මොකද්ද? බ්‍රහ්ම දණ්ඩනය. බ්‍රහ්ම කියන්නේ උතුම් කියන්නේ. උතුම් දඬුවමක් දුන්න මිනිහෙක් හදාගන්න. ඉතින් මේ කේසි සූත්‍රයේ තියෙනවා ඒ වාගේ දඬුවම් ක්‍රමවේදයක්. පුජ්‍යලේ කතෑරලා දානවා. ඒක නිසා මේක අපට ගොඩක් වැදගත් වෙන සූත්‍ර දේශනාවක්. එතකොට පින්වතුනි දැන් මේ සූත්‍ර දේශනාවේ මම පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේසිට කේසි මම සෙනෙහසින් පුජ්‍යලයන් සංවර කරන්නේ මෙහෙමයි. දැන් බලන්න බුදුහාමුදුරුවෝ එතනදී දේශනා කරන්නේ ඉති සුචරිත කාය කම්මං. මෙන්න කයින් කරන්නට ඕනේ හොඳ වැඩ. මොනවද? පානාති පාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් සත්ව හිංසනයෙන් ඈත් වෙන්නට ඕනේ. පටිවිරතෝ හෝති. අදත්තාන අදින්නාදානා පටිවිරතෝ හෝති. තමන්ට නොදුන්න දේවල් ගන්න එකෙන් අයින් වෙන්නට ඕනේ. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. කාමයේ වරදවා හැසිරෙන එකෙන් අයින් වෙන්නට ඕනේ.
ඔන්න මහණෙනි ඔන්න කේසි සෙනෙහසින් සංවර කරන හැටි. මේවා මං හඳුන්වනවා කයින් කරන සුචාරිත වැඩ කියලා. යහපත් වැඩ කියලා දේශනා කළා. ඒ විතරක් නෙමෙයි. ඉති සුචාරිත කාය කම්මස්ස විපාකෝ. සුචාරිත කාය කර්මයන් සිද්ධ කළාම ලැබෙන විපාකය මෙන්න. ඔබ සත්තු මරන්නේ නැහැ කියලා කියන්නේ ඔබේ ආයුෂ දීර්ඝ වෙනවා. දීඝායුකෝ හෝති. ඊළඟට අප්පාබාධෝ හෝති. අල්පාබාධ ඇති වෙනවා. බුදු පියාණන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී දේශනා කරනවා සුභමානවකයට ලෙඩ වැඩි වෙන්න බලපාන එක හේතුවක් තමයි සත්ව හිංසනය. අඩු වයසින් මැරෙන්න එක හේතුවක් තමයි ප්‍රාණඝාතය. එතකොට පාණාතිපාතා කියන ශික්ෂා පදය එක්කලා ආබාධ වැඩිවීමත් ලෙඩ වැඩිවීමත් අඩු වයසින් මැරීමත් කියන දෙක සිද්ධ වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළා මෙන්න කයින් කරන හොඳ වැඩ මෙන්න ඒකට ලැබෙන විපාකය. ඊළඟට සුචාරිත වචී කම්මං මේන් කටින් කරන හොඳ වැඩ මොනවද? මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කියන්න එපා. කේලම් කියන්න එපා. රළු වචන කියන්න එපා. හිස් වචන කියන්න එපා. දැන් අපි කතා කරනකොට වැඩි හරියක් යන්නේ ඔය හතරනේ. කට ඇරියොත් බොරුවක්. එහෙම නැත්නම් හිස් වචනයක්. එහෙම නැත්නම් රළු වචනයක්. එහෙම නැත්නම් කේලමක්. බුදුහාමුදුරුවෝ එක තැනක දේශනා කරනවා හාමුදුරුවරුන්ට කතා නොකළ යුතු කතා 32ක්. ඒක ඉස්සරලාම දාලා තියෙන්නේ මොකක් ගැනද දන්නවද? රාජ කතා. රජවරු ගැන කතා කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් රජවරු ගැන කතා කරන්න ගිය ගමන් ගැටලු ඇති වෙනවා. ඊළඟට චෝර කතා හොරු ගැන කතා කරන්න එපා කිව්වා. ඊළඟට මැති ඇමතිවරු ගැන කතා කරන්න එපා කිව්වා. සෙබළු ගැන කතා කරන්න එපා කිව්වා. යුද්ධ ගැන කතා කරන්න එපා කිව්වා. ඔය නොකල යුතු දෙතිස් කතා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා. ඕක සෑම හාමුදුරු කෙනෙකුටම වළංගුයි. කිසිම හාමුදුරු කෙනෙකුට එහෙම කතා කරන්න බෑ. ඉතින් කතා කළාය කියලා දඬුවම් දෙන්නේ නැහැ. ඒක ඉතින් තම තමන් කරගත්තු ಜಾති කරගහගෙන යන්නට එපා. ඒ විපාක ලැබෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ බොරු කියන්න එපා. කේලම් කියන්න එපා. හිස් වචන කියන්න එපා. පරුස වචන කියන්න එපා. එයි හිත ඇතුලේ තමත් කෙලෙස් හදා ගන්නවා තමනුත් අනිත් අය තුලත් කෙලෙස් හදනවා. බොරුවක් කියනකොට ඒක විශ්වාස කරන්න රැවටෙනවා කියන්නේ කෙලෙසයක් හදා ගන්නවා. මම රවට්ටන්න ඕන නිසා ක්ලේශයක් හදා ගන්නවා. එතකොට මගේ හිතක ඇති වුණු නරක සිතුවිල්ල තුළින් මමත් වලට බහිනවා, තවත් කට්ටියක් ඇදගෙන බහිනවා. ඒක නිසා භයානකයි. කවුරු කිව්වත් ආගම් ಜಾති ભેදයකින් තොරව විපාක ලැබෙනවා. ඊළඟට සුචාරිත කාය වචී කර්ම කළාම ඒකට ලැබෙන විපාකය මෙන්න. මුඛය සුවඳවත් වෙනවා. ඒ වාගේම හොඳ අනිත් අය පිළිගන්න විදිහේ පුජ්‍යලයක් වෙනවා. දැන් සමහරු කියන මෙලෝඩියක් පිළිගන්නේ නෑනේ. ඕන තරම් කියනවා. යන්න ඇරලා කියනවා මොනවද ඒ කිව්වේ කියලා. යම් කෙනෙක් කියන වචන පිළිගන්න නම් එයා සංසාරගත ජීවිතේ වචනය හොඳට පාවිච්චි කරන්නට ඕනේ. එහෙම වුණාම තමයි යාව පිළිගන්න පින්වතුනි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න ඒකේ විපාක.
එතකොට මේ ආකාරයට මනසින් කරන සුචරිතයන් ඒකට ලැබෙන විපාකයන් දේශනා කරලා පැහැදිලි කරනවා. ඉති දේවා මේවා කළාම දිව්‍ය ලෝක යනවා. දිව්‍ය ලෝක උත්පත්තිය ලැබෙනවා. ඉති මනුස්සා මනුෂ්‍ය ලෝක උත්පත්තිය ලැබෙනවා. ඒ කියන්නේ පින්වතුනි මනුස්සාත්මික උත්පත්තිය ලැබෙනවා නම් යම් කෙනෙක් ඒ උත්පත්තිය සඳහා හේතු වෙන්නෙම හොඳ කර්මයක්. යම් කෙනෙක් මනුස්සාත්මික උපදිනවා නම් ඒ උපදින මනුස්සයා සඳහා හේතු වෙලා තියෙන්නෙම කුසල කර්මයක්. ඒ කුසල කර්මී නිසාම තමයි මනුස්සයෙක් වෙලා තියෙන්නේ. ඊළඟට දිව්‍ය ලෝක අපි දැකලා නැහැ, අහලා විතරයි තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දැක්කා, ඒ වාගේම දැනගත්තා. උන්වහන්සේ දේශනා කළා දිව්‍ය ලෝකේ උපදිනවා නම් ඒ කුසල කර්මයක් නිසාමයි කියලා. මනුස්සාත්මේ ඉති මනුස්සා ඉති දේවා මේ දෙකට යන්නේ සුචරිත කාය කම්ම, සුචරිත වචී කම්ම, සුචරිත මනෝ කම්ම කියන තුන නිසා. ඒකේ විපාකයක් විදිහට. ඊළඟට පරුසේන රළු විදිහට බුදුහාඳුරෝ දේශනා කළා. ඒ මොනවද? ඉති දුච්චරිත කාය කම්ම. මෙන්න මේවා තමයි නරක කාය කර්ම. මොනවද? සත්තු මරණ එක, සොරකම් කරන එක, පානාතිපාතී හෝති, අදින්නාදායී හෝති, මුසා කාමේසු මිච්ඡාචාරී හෝති. ඉති දුච්චරිත කාය කම්මස්ස විපාකෝ. මේවා තමයි ඒ දුසිරිත කාය කර්ම වලට ලැබෙන රළු විපාක. අඩු වයසින් මැරෙනවා, ලෙඩ වැඩි වෙනවා, සංසාරේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ආහාර පාන භෝග නැති වෙලා යනවා. ස්ත්‍රී ආත්ම භාවවල, නපුංසකාත්ම භාවවල උත්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. එතකොට ඒක ටිකක් රළුයි, අපි කැමති නෑ අහන්න. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කරලා දේශනා කරනවා අවසානයේදී ඉති තිරච්ඡාන යෝනි. ඔය කියන කායික වාචසික මානසික අකුසල කර්මයන් කළාම මෙන්න තිරිසන් යෝනිය උපදිනවා. ඉති පෙත්ති විෂයං പ്രേත විෂය උත්පත්තිය ලැබෙනවා. ඔය සතර අපායන් පින්වතුනි නිරයයි, പ്രേත අපායයි, තිරිසන් අපායයි කියන තුන අසුර අපායත් එක්කලා ඔය පෙරේත අපාය තමයි ටිකක්වත් හොඳ. ඒ මොකද පින් අරගෙන මිදෙන්න පුළුවන්. හැබැයි තිරිසන් අපාය කාටවත් පින් අරන් මිදෙන්න බෑ. තිරිසන් අපාය කාටවත් පින් අරන් මිදෙන්න බෑ. දැන් පෙරේත අපාය නොපෙනෙන නිසා, නිරයත් පේන්නේ නැති නිසා අපි තිරිසන් අපාය ගමුකෝ පේන එක. ඒක බලන්නකො සත්තු විඳින දුක් ප්‍රමාණය. ඇයි ඉපදිලා තියෙන්නේ? අකුසල ක්‍රියාවක ප්‍රතිඵලයක්මයි. තිරිසන් අපාය ඉපදෙනවා නම් තිරිසනෙක් වෙලා අපාය පැත්තකින් තියමුකෝ. ඒ වචනේ තිරිසනෙක් වෙලා උපදිනවා නම් ඒ ඉපදිලා තියෙන්නම අකුසල කර්මයක ප්‍රතිඵලයක් විදිහට. යමෙක් තිරිසනෙක් වෙලා උපදිනවා නම් අකුසල කර්මයක්. නිරයට പ്രേත ලෝකෙට යනවා නම් අකුසල කර්මයක්. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙන්න මේක මං රළුව දේශනා කරන ක්‍රමවේදය. ඊළඟට සමහර අවස්ථාවල පුජ්‍යලයන් සඳහා ඔය ආදරෙන් කියන එකයි කුසල් ගැන කියන එකයි රළුව අකුසල් ගැන කියන එකයි දෙකම පාවිච්චි කළා. පාවිච්චි කරලා දේශනා කළා. ඊළඟට අර කේසිට පැහැදිලි කරනවා හනාමි බුදුහාමුදුරුවෝ එහෙම අයින් කරපු චරිත තිබුණා. ඉතින් ඒ වාගේ දේවල් ගැන අපි දේවදත්ත හාමුදුරුවෝ ගැන, චන්න හාමුදුරුවෝ ගැන දන්න නිසා, කාලෙත් යන නිසා
මම ඒ ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ජීවිතය තුළ අද මනුෂ්‍යාත්මයක් ලබාගෙන තියෙන්නේ. පෙර සංසාරේ කලව මේ පව්පින් දෙකම කරලා තියෙනවා කුසල් අකුසල්. වෙලාවට කුසල් අරමුණක් චුතිසිතට ආවා. ඒ ආපු දේ නිසාම තමයි අද මිනිහෙක් වෙලා ඉන්නේ. ලබනාත්ම මේක ලැබෙයිද කියන්න දන්නේ නැහැ. ඒ නිසා මේ ලබාගත්තු ජීවිතය සංසාර ගමන නැවැත්වීම සඳහා යහපත් දේ කරමින් කටයුතු කරන අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා අපි මේ ධර්ම දේශනාව උදව් කරගමු. ලස්සන දේශනාවක් ඇව්ව මෙලෝ වැඩක් නැති දේශනාවක් කියන විචාරය කිරීමෙන් තොරව තමන්ගේ ජීවිතයේ තියෙන වැඩක් නැති જાති අයින් කරනවා කියලා හිතාගෙන දේශනාව උදව් කරගන්න. ඒ හැකියාව අපි තුල හදා ගන්නට පුළුවන්. ඒක නිසා අපේ මේ වාසනාවන්ත කාරුණික පින්වතුන්ට මං ප්‍රාර්ථනා කරනවා මේ අසූ ධර්ම දේශනාවෙන් ලබාගත් කුසල් තුලින් ඔබට මට අපේ ජීවිතයන් යහපත් ආකල්ප තුලින් හොඳ පැත්තකට ගෙනියන්නට ශක්තියම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මේ ධර්ම දේශනාවට තමන් දුකසේ හොයා හදාගත්ත මුදලක් වැය කරලා මේ ස්ථානයට ඇවිල්ලා දායකත්වයේ දරන්නේ නිවන්දම පදිංචි රත්නා වික්‍රම ආරච්චි මහත්මියත් එන් වික්‍රම ආරච්චි මහත්මාත් කියන දෙන්න. අපේ පින්වතුන් අරමුණු කරගත්තා මිය පරලොව යන්නට යෙදුණු සරණේලිස් අප්පුහාමි ආදරණීය පියතුමාට, කරුණාරත්න දයාබර සොහොයුරාට, හෙරමානිස් අප්පුහාමි, ඇන්ඩි අප්පුහාමි, මරිකිදාහාමි, ජිනදාස වික්‍රමාරච්චි ආදරණීය පියතුමා, සීලවතී ජයසේකර ආදරණීය අම්මා, වසන්ත සෙනවිරත්න, ජේ රණසිංහ, විල්බර්ට් පෙරේරා, ලිසි නෝනා පෙරේරා යන දෙපැත්තෙම නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. අපගේ නමින් මිය ගිය සියලු ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා හිතා ගන්නට ඕනේ. ඒ වාගේම දැනට ජීවත් වෙලා ඉන්න අවුරුදු 93ක් වයස ඇති පොඩි නෝනා මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ අම්මට චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විදේශ රටකට ගිහිල්ලා අධ්‍යාපනය ලබන සංක ධනංජේ වික්‍රමාරච්චි තමන්ගේ ආදරණීය පුතාට ඒ කටයුතු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වික්‍රමාරච්චි පවුලේ අය සහ දෙපාර්ශවයේම සොහොයුරු ඥාති මිත්‍රාදීන්ට මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පැමිණුණු සියලු දෙනාට, ලංකාවාසී ලෝකවාසී ශ්‍රවණය කරන සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු බෞද්ධයා නාලිකාවේ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයටත්, දිවි පූජා කළ ජාතික විරුවන්ට රණවිරුවන්ටත්, ආබාධිත රණවිරුවන්ටත්, ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටත්, ගුරුවර දෙමව්පියාදීන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපගේ නමින් මියගිය ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අප සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දෙවියන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. කෙලෙස් සිත් මඩලට ධම්මමා වැසි වස්වන්නට මෙම උතුම් සද්ධර්ම දේශනාව පැවැත් වූ
නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කතිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද රදවඩුනේ ඥානවිමල ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙලෙස ඉදිරියට කරගෙන යන ලබන සියලුම ශාසනික කටයුතුත් උන්වහන්සේගේ